සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL ෆිල්ම් වන් YouTube channel එකට. මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2024 නිකුත් වුණ විජය දේවරකොණ්ඩා සහ මෘණාල් ඨාකෝර් රංගනයෙන් දායක වන The Family Star කියන romance drama තෙලුගු මූවි එක. පවුල සහ ආදරය සම්බන්ධ සුපිරිම කතාවක් ඔයාලට මේ මූවි එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු මේ සුපිරිම මූවි එකේ සම්පූර්ණ ස්ටෝරි එක බලන්න. මේ කතාව පටන් ගන්නෙ එක ලස්සන ගෑන් ළමෙක් අවුලෙන් වගේ ඔහේ කල්පනා කර කර ඉන්න සිද්ධියකින්. මෙතන ඉන්න ඇන්ට්ලස් සෙට් එකක් මේ කෙල්ලගෙන් අහනවා මොකද ඔයා අවුලෙන් ඉන්නේ කියලා. ඉතින් මෙයාලා මොකක්ම හරි උත්සවයකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මේ ලස්සන ගෑන් ළමයා මෙතන ඉන්න ඇන්ටිලාට ගෝවර්ධන් කියලා කොල්ලෙක් ගැන කියන්න පටන් ගන්නවා. ගෝවර්ධන් උදේම හරිම උද්‍යෝගයෙන් දුවගෙන යන්නේ ලූණු පොලිමේ ඉන්න. ගෝවර්ධන්ට ගමේ ඉන්න හැම කෙල්ලම වගේ ලයින් දානවා. මොකද කියනවා නම් ගෝවර්ධන්ගේ අයියලා දෙන්නගේ පවුල් දෙකයි ආච්චි පවා බලාගන්නේ ගෝවි තමයි. නෑනා ළමයින්ට ටිකක් ලොකුවට තෝසේ හදනකොට ගෝවි ගිහින් කොහොමද ඊටාම තුනී විදියට තෝසේ හදන්නේ කියලා නෑනට කියලා දෙනවා. ගෝවිට ඕනේ වියදම අඩු කරගන්න. ඒ වගේම එයා කියනවා පිටිගුලි ගිල්ලවලා ළමයින්ව ඉස්කෝලේ යවුවොත් එහෙම පන්තියෙන් නිදාගනී කියලා. ලොකු නෑනගේ එක පුතෙක් අලුත් මේස් නැතුව ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා ටීචර් බනින නිසා. ලොකු නෑනා එයාගේ මහත්තයාත් එක්ක තියෙන තරහට ළමයාට ගහන්න හදද්දි ගෝවි ගිහින් නෑනව නවත්තලා කියනවා වෙන අය එක්ක තියෙන තරහ ළමයි පිටින් යවන්න හොඳ නෑ කියලා. ගෝවිගේ ලොකු අයියා කියන්නේ බේබද්දෙක්. එයා කිසිම වගකීමක් නැති විදියට තමයි වැඩ කරන්නේ. ගෝවි අයියාගේ පුතාට කියනවා ඔයා අඬන්න එපා මම හවස එනකොට මේස් දෙකක් ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මේ ගෝවි කියන නම හැදිලා තියෙන්නේ ගෝවර්ධන්ට ගමේ කට්ටිය ආදරයට කියන්නේ ගෝවි කියලා. ගෝවිගේ බාලා අයියාත් කම්පැනි එකක් පටන් ගන්න හදන්නේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒකටත් එයා ගෝවිගෙන් තමයි උදව් බලාපොරොත්තු වෙන්නේ. ගෝවිගේ ආච්චි අම්මා උදේම සීනි දාලා කෝෆි එකක් බොන ගමන් ඉද්දි ගෝවියාට බනිනවා සීනි තියාගෙන තව හොම කෝෆි බොන්නකෝ කියලා. ආච්චි හරිම ආදරේ ගෝවිට. එයා ගෝවිට හැමදාම කියනවා පවුලේ ඔක්කොම බර තව කොච්චර කාලයක් ඔයා දරන්නද පුතේ මම ඉද්දිම කසාද බඳින්නෝ කියලා. ගෝවි කැමති නෑ අයියලා තත්වයකට එනකම් කසාදයක් කරගන්න. එයා කියන්නේ අයියලාගේ ළමයි කියන්නේත් මගේම ළමයි තමයි කියලා. ගෝවි උදේම බයික් එකේ වැඩට යනකොට පවා කොහොම හරි තෙල් ටිකක් ඉතුරු කරගන්න තමයි හදන්නේ. ඉතින් අපේ කොල්ලෝ නම් මේ සිද්ධිය දන්නවනේ. ගෝවි එයාගේ බයික් එකට තෙල් ගහන්නේ රුපියල් 23ක විතරයි. රුපියල් 23ක ලංකාවේ නම් තෙල් ගහන්න බෑ කියලා ඔයාලා දන්නවනේ. මේක ඉන්දියාවේ හොඳේ. සෙඩ් එකේ තෙල් ගහන පොර ගෝවිට හැමදාම විහිළු කරන හින්දා ගෝවි මේ කොල්ලට කියනවා මමත් කවදා හරි ගැම්මෙන් ඇවිත් බයික් එක ෆුල් ටැංක් කරනවා බලන් ඉන්නවා කියලා. ගෝවි ඔෆිස් එකේ ලිෆ්ට් එකෙන් යන්නෙත් නෑ. එයා පඩිපෙළෙන්ම යන්නේ එයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා. ගෝවි කියන්නේ සුපිරිම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එයා ඔෆිස් එක වෙනුවෙන් දක්ෂ විදියට සැලසුම් නිර්මාණය කරනවා. ගෝවි නිසා කම්පැනි එකට රජයේ ව්‍යාපෘතියක් පවා ලැබෙනවා. මේ වගේ ලොකු ව්‍යාපෘතියක් ලැබුණු සතුටට බොස් ගෝවිගෙන් අහනවා පුතා මේ වෙනුවෙන් ඔයාට මොනවද ඕනේ කියලා. ගෝවි එයා වෙනුවෙන් දෙයක් නෙමෙයි ඒත් ඉල්ලන්නේ අයියාගේ බැංකු ලෝන් එකට අප විදියට අසනක් දාලා දෙන්න කියලා තමයි එයා බොස්ගෙන් ඉල්ලන්නේ. ගෝවිට ඔෆිස් එකේ කෙල්ලෙක් අවුරුදු 3ක ඉඳන් ඇල්ම බැල්ම දානවා. යාළු වෙන්නත් අහනවා. ඒත් ගෝවියාගේ කොන්දේසි වලට කැමති නැහැ. ඉතින් මේ ගෑල් ළමයා ගෝවිට කියලා තියෙන්නේ කවුරුත් කැමති නැහැ පවුලක් බලා ගන්න පිරිමි ළමයෙක්ට කියලා. එයා ගෝවිට කියනවා පවුලේ බර දරන කොල්ලන්ව කෙල්ලෝ අගය කළාට ඒ වගේ කොල්ලෝ එක ජීවත් වෙන්න කැමති නෑ කියලා. ගෝවි ටිකක් ලෝබයි වගේ තමයි බලන හැමෝටම මුලින්ම පේන්නේ. එයා සුපර් මාකට් එකකට ගියත් අඩුවෙන්ම ගන්න තමයි බලන්නේ. හැබැයි ඉතින් එයානේ මුළු පවුලෙම බර දරන්නේ. ගෝවි කියන්නේ මැරයන්ට පවා බය කෙනෙක් නෙමෙයි. පවුලක් බලා කියාගත්තා කියලා shopping එහෙම ගියා කියලා පිරිමියෙක් පල්ලෙහාට දාලා හිතන්න එපා කියලා තමයි ගෝවි කියන්නේ. ගෝවියාගේ හිතවත් මාමා කෙනෙක්ගේ දේපලක් අයිති කරගන්න හදන මැරයන්ට හොඳ පාඩමක් උගන්වනවා. ඔන්න ඉතින් දවසක් ගෝවි ගෙදර ගිහින් පොඩ්ඩක් නිදහසේ ඉන්න කියලා එයාලගේ ගෙදර තියෙන උඩ කාමරයට යනවා. ගෝවි මේකේ තමයි පොඩ්ඩක් හරි රිලැක්ස් එකේ ඉන්නේ. ඒත් ඉතින් ආච්චි මේ කාමරේ දා කුලියට දීලා ඒ නිසා ආච්චි ගෝවිට කියනවා උඩට යන්න එපා කියලා. කාගෙන් අහලාද මේ කාමරේ කුලියට දුන්නේ? ඕකම මම බෙල්ලෙන් අල්ලලා එළියට දානවා කියලා. ගෝවි කාමරයට ගියාට පස්සේ තමයි එයා දකින්නේ කාමරේ අරගෙන තියෙන්නේ ලස්සන ගෑල් ළමෙක් කියලා. ගෑල් ළමයා ගෝවි එක්ක hina වෙලා කතා කරනවා. එයා ගෝවිගෙන් මුලින්ම සමාව ගන්නවා ගෝවිගේ කාමරේ රෙන්ට් එකට ගත්තට. ගෝවි ගැන මේ ගෑල් ළමයා ගොඩක් පැහැදිලා තමයි ඉන්නේ. මුළු පවුලම ගෝවිට ගරු කරන නිසා. මේ ගෑල් ළමයා ගෝවිත් එක්ක කියනවා පවුලේ හැම ප්‍රශ්නකදීම පවුලේ අය කියන්නේ ඔයා ගැන අපේ ගෝවර්ධන් එක බලාගනි අපේ ගෝවර්ධන් එක බලාගනි කියලා. ඒ නිසා මටත් අද ඉඳන් මොනවා හරි ඕන වුණොත් ඔයාට කියන්නම් කියලා මේ ගෑල් ළමයා කියනවා. මේ ගෑල් ළමයාගේ නම ඉන්දු ගෝවි ගැන ගොඩක් පැහැදිලා තමයි ඉන්නේ. ගෝවි කුලීකාරයව එලවනවා කියලා ගියාට කෙල්ල දැක්ක ගමන් ගෝවි සයිලන්ට්. ගෝවි කාමරේ තිබුණ එයාගේ රෙදි අරගෙන යන්න හදද්දි
ඉන්දු ගෝවිට ඒ වණ්ඩි කියලා කතා කරලා ගුඩ් නයිට් කියනවා. සාමාන්‍යයෙන් ඒ වණ්ඩි කියලා කතා කරන්නේ බිරිඳ සැමියාට. නිකන් ලංකාවේ නම් අපි කතා කරන්නේ නිකන් ඒයි කියලා අන්න ඒ වගේ වචනයක්. ගෝවිට මේ ගෑල් ළමයා ඒ විදිහට කතා කරද්දී එයාගේ හදවත නිකන් කීරි ගහිලා වගේ යන සීන් එකක් වෙනවා. ගෝවි අනිත් දවසේ රෑ ගෙදර එනකොට අයියලාගේ ළමයි සෙට් එක බිරියානි ඉල්ලලා කෑ ගහනවා. මොකද ඉන්දු බිරියානි ඕඩර් කරලා ළමයි ඒව දැකලා නිසා. ගෝවි ළමයින්ට ටිකක් සැරෙන් කියනවා අපි බිරියානි කන්නේ හැම මාසෙම 4 වෙනි ඉරිදා දවල්ට. ඒ නිසා කරදර කරන්න එපා කියලා. ඊළඟ දවසේ උදේත් ළමයි බිරියානි ඉල්ලනවා. උදේටත් මේ ගෑල් ළමයා කෑම වගේක් ඕඩර් කරලා නිසා. ගෝවි උඩට ගිහින් ඉන්දුර ටිකක් තදින් කියනවා ඔයා එක්ක උයා ගන්න නැත්නම් එළියට ගිහින් කෑම ගන්න කියලා. මොකද ඔයා ඕඩර් කරපු කෑම දැකලා ළමයි කරදර කරනවා කියලා ගෝවි කියනවා. ඉන්දු කියනවා මොකටද අනේ ඕකට කෑ ගහන්නේ? ඔයා ළමයින්ට කෑම අරගෙන දෙන්නොක් කියලා. එහෙම නැත්නම් මම එයාලටත් එක කෑම ඕඩර් කරන්නම්කෝ කියලා ඉන්දු කියනවා. ගෝවිට ඒකට තරහ ගිහින් කියනවා නෑ එහෙම කරන්න ඕනේ නෑ. අපි වගේ අතපල්ලෙන් වැටලා නෑනේ. අපි ළඟ විනයක් තියෙනවා. අපිට කෑම කන්න පවා කාලසටහනක් තියෙනවා කියලා. ගෝවි කියන්නේ මධ්‍යම පාන්තික තරුණයෙක් නිසා එයාට පවුල බලාගද්දි හැම වෙලේම කඩෙන් කන්න තරම් සල්ලි නෑ. ඒ නිසා එයා මාසයක්ම පවුල බලා ගන්න සැලසුම් කරලා තමයි වියදම් කරන්නේ. ඒත් ඉතින් ගෝවි ඉන්දුර නෑ කියලා කියන්නත් කැමති නෑ. ඒ නිසා ගෝවි ඉන්දුර කියනවා ඔයාවම කතා කරන්න කලින් අපි ගැන ටිකක් හොයලා බලන්න. අපි විනයක් සහිතව තමයි කෑම පවා ගන්න කියලා. ඊට පස්සේ ඉන්දු අහනවා හරි දැන් මට මොකක්ද කරන්න කියන්නේ කෑම කන්නද නැත්නම් ඔයා වගේ බඩගින්නේ ඉන්නද කියන්නේ කියලා ඉන්දු අහනවා. ගෝවි ඒකටත් තරහ අරගෙන ඉන්දුගෙන් අහනවා බඩගින්න ඉන්නේ කවුද කියලා. ඉන්දු ඉතින් ගෝවිගෙන් සමාව ගන්නවා එයා කියපෙව්වට හිත රිදුනා නම් ඉන්දු ගෝවිට කියනවා ඊළඟ දවසේ ඉඳලා කාමරේම එයා උයා ගන්නම් කියලා. ගෝවි මෙතනින් යන්න හදද්දී ඉන්දු ආයෙත් ගෝවිට යේවන්නි කියලා කතා කරනවා. ඉතින් ගෝවිගේ වීක් පොයින්ට් එක මේක තමයි. ගෝවිගෙන් ඉන්දු මේ විදිහට කතා කරලා අයන් එක ඉල්ලනවා එයාගේ රෙදි ටික මැද ගන්න. ගෝවි අයන් එක අරගෙන ඇවිල්ලා ඉන්දුට රෙදි ටික මැදලම දෙනවා. ඉන්දුට රෙදි ටිකවත් අයන් කරගන්න තේරුමක් නැහැ. ඒ නිසා ගෝවි කියනවා ඔයා තනියම ඉද්දි මේ දේවල් කරගන්න ඉගෙන ගන්න ඕනේ හැබැයි කියලා. ගෝවිට ඔෆිස් එකේ ලයින් දාන කෙල්ලට නම් මේ ගෑල් ළමයා ගැන දැනගත්තට පස්සේ පට්ටම ජෙලස්. ගෝවිගේ ලොකු අයියා නිතරම බාර් ගාන ගිහින් ණයට බොනවා. ගෝවි තමයි ඒ ණයත් ගෙවන්නේ. ගෝවි කාට වුණත් අයියට වචනයක් නම් කියන්න දෙන්නේ නැහැ. එයා බේබද්දෙක් වුණත්. ගෝවි දවසක් ඔෆිස් එකේ වැඩකට shopping mall එකට යද්දී එයා දකිනවා පවුලේ අය ඉන්දු එක්ක එළියට ඇවිල්ලා හොඳට විනෝද වෙනවා කියලා. එයා ආච්චිට කෝල් කරත් ආච්චි මේ වෙලාවේ ෆෝන් එක කට් කරලා දානවා. එදා රෑ ගෝවි ගෙදර ගිහින් ඉද්දි තමයි පවුලේ අය පරක්කු වෙලා ගෙදරට එන්නේ ඉන්දුත් එක්ක. පවුලේ හැමෝම ගෝවිව දැකලා බයෙන් තමයි ගෙදර ඇතුළට යන්නේ. ඉන්දු ගෝවිට කියනවා මම එළියට යන්න හදද්දි මම තමයි යාළුව වද කරලා එළියට එක්කන් ගියේ. පව්වනේ ආච්චි පොඩි ළමෙක් වගේ දන් කරන්න ගත්තා. ඒ නිසා එයාව ඉඳලා හිටලා හරි එළියට එක්කන් යන්න අනේ කියලා ඉන්දු ගෝවිට කියනවා. ඉතින් මේ වගේ කතා ඇහුවට පස්සේ ගෝවිට තවත් තරහයි. ගෝවි ඉන්දු ගියාට පස්සේ පවුලේ හැමෝටම බනින්න ගන්නවා. ගෝවිගේ පවුලේ අය කියන්නේ එයාලා අකමැත්තෙන් තමයි මේ ගමන ගියේ කියලා. ගෝවි කියනවා ඔයාලා අකමැත්තෙන් ගියාට ඔයාලව දකින මිනිස්සු එහෙම හිතන්නේ නෑනේ කියලා. දවස් 2-3ක් දැක්ක කෙල්ලෙක් ඔච්චර ළඟින් ආශ්‍රය කරන්න තියෙන ඌමනාව මොකක්ද? තව ටික දවසකින් අපේ පවුල ඇතුළට රිංගලා මුළු පවුලම කඩලා දායි. ඒ නිසා ආයෙ කවුරුත් එයාව ආශ්‍රය කරන්න එපා කියලා ගෝවි මුළු පවුලේ අයටම කියද්දි ඉන්දු ගෙදර දොරගාවේ ඉඳලා මේ සේරම සිද්ධිය අහගෙන තමයි ඉන්නේ. ඉන්දුට මේක ඇහුණාට පස්සේ එයා දුකෙන් යන්න යනවා ගෝවි දකිනවා. ගෝවි ආච්චිගෙන් අහනවා මේ කෙල්ල සේරම දැක්කද කියලා. ආච්චි කියනවා ඔයා බනින්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මෙයා අහගෙන තමයි හිටියේ කියලා. දැන් ඉතින් ගෝවිට ඒකටත් අවුල්. ගෝවි දුවගෙන ඉන්දුගෙන් සමාව ගන්න ගියත් ඉන්දු දොර වහලා දානවා. ඊළඟ දවසේ උදෙන්ම ගෝවි ඉන්දුට කෝෆි එකක් හදාගෙන එනවා සමාව ගන්න. ඒත් ඉන්දුවේ කෝෆි එකත් හල්ලා දානවා ගෝවි එක කතාවත් නොකර. ඉන්දු කැම්පස් එකට යන්න හදද්දිත් ගෝවි සමාව ගන්න හදනවා. ඒත් ඉන්දු ගෝවිව ගණන්වත් නොගෙන තමයි මෙතනින් යන්නේ. ගෝවියාගේ බයික් එකේ ඔෆිස් යද්දි දකිනවා ඉන්දු බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා. එයා ඉන්දු ළඟට ගිහින් කියනවා මොකටද ඔයා මාව ඔයාගේ පස්සෙන් ගෙන්න ගන්න පිස්සෙක් වගේ? මෙතන මගේ වැරද්දක් නෑනේ අනේ ඕනෙම මාමා කෙනෙක් එහෙම තමයි කියලා. මම පෞද්ගලිකව ළමයින්ට එක එක කතා අපේ පවුල ඇතුළේදී කියනවා තමයි ඔයා හොරෙන් අහගෙන හිටපු එකත් වැරදීනේ නේද කියලා ගෝවි අහනවා. මම කරපු දේ නම් කොහොමත්ම වැරදි නෑ. හැබැයි ඔයා කරපු දේ වැරදි කියලා ගෝවි කියනවා. හරි වැරද්ද කාගේ වුණත් කෙල්ලෙක්ගේ හිත රිද්දවන්න කැමති නැති නිසායි සමාව ගන්න ආවි කියලා ගෝවි මෙතනින් යන්න හදද්දී ආයෙමත් ඉන්දු යේවන්ඩි කියලා ගෝවිට කතා කරනවා. ඉන්දු ගෝවිගෙන් අහනවා මාව කොලේජ් එක ළඟින් දාන්න පුළුවන්ද කියලා. ගෝවි කියනවා මට ඔයාව දාන්න නම් පුළුවන්. හැබැයි තෙල් ලීටරයක් මට ගහලා දෙන්න ඕනේ කියලා. ඔයාව දැම්මොත් ඔෆිස් එකට තියෙන දුර වැඩි වෙනවා කියලා තමයි ගෝවි කියන්නේ. ඉතින් ගෝවි ඉන්දුට කියනවා මම මෙහෙම කියන එක ඔයා පහත් විදියට බලන්න එපා. මම බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන තමයි මාසේ වියදම් ටික දරාගන්නේ කියලා.
ඉන්දු ගෝවිය එක කොලේජ් එකට ගිහින් එයාට කියනවා පහට කොලේජ් එක ඉවරයි ගන්න එන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ඉන්දු ගෝවි එක්කම තමයි ගම බිමයි යන්නේ. කාලයත් එක්ක ගෝවිත් ඉන්දු එක්ක සතුටෙන් තමයි කාලය ගත කරගෙන යන්නේ. ගෝවියාගේ ඔෆිස් එකට ඉන්දු එක්කගෙනත් යනවා. ඉන්දුයි ගෝවි දෙන්න එකට දැක්කහම ගෝවිව ලයින් කරපු කෙල්ල ඊර්ෂ්‍යාවේ පැලෙන්න වගේ එනවා. ගෝවි හරිම සතුටෙන් තමයි දැන් කාලය ගත කරන්න කියලා එයාගේ පවුලයටත් තේරෙනවා. ඔන්න ඉතින් දවසක් ගෝවි ගෙදර නැති අතර මිනිහෙක් ගෙදරට ඇවිල්ලා ගෙදර කෑම ටික කන්න ගන්නවා. මේ මිනිස්සයා ගෝවිගේ ආච්චිට කියනවා බඩගින්න නිසා කන්න ආවේ මම ගාව තිබ්බු සල්ලි සේරෙම ඉවරයි කෑම කන්නවත් සල්ලි නැහැ. මොකද ඔයාගේ පුතා මගේ සල්ලි සේරෙටම බිව්වා කියලා. මේ මිනිස්සයා ගෝවිගේ පවුලයට තර්ජනය කරලා යන්නේ ගෝවිගේ අයියා මට ලක්ෂ 8ක් ණයයි. මම තව පැයකින් ගෙදර ළඟට ආට එකක් එවනවා. සල්ලි තියෙනවා නම් මගේ සල්ලිත් එක්ක ඔයාගේ මහත්තයාව එවන්න සල්ලි නැත්තම් ඔයා එන්න කියලා ගෝවිගේ ලොකු නෑනට මේ මිනිස්සයා කියලා තමයි යන්නේ. ඔන්න ඉතින් ගෝවි මේ මිනිස්සයා වැඩ කරන ප්ලේස් එකට එයාගේ මුළු පවුලත් එක්කම යනවා. එයා මෙතන ඉන්න මැරයන්ට පහර දීලා අපේ පවුල විශ්වාස කරලා ලේලියක් විදියට ගෑනු කෙනෙක් ගෙදරට ආවම ඒ කාන්තාව අපේ ගෙදර රැජින වෙනවා. ඒ අයට කරදරයක් වෙන්න ආවොත් එහෙම නිකන් ඉන්න හොඳ නෑ කියලා ගෝවියාගේ පවුලේ ළමයින්ට කියලා දෙනවා. ගෝවි මෙතන ඉන්න මැරව හැමෝටම පහර දීලා ගෙදරට ආපු මිනිස්සයාට තර්ජනය කරනවා. ආයේ මෙහෙම දෙයක් වුණොත් මීට වඩා දරුණු දෙයක් සිද්ධ වෙයි කියලා. එදා රෑ බීලා ගෙදරට එන අයියට ගෝවි කියනවා ඔයා ඔහොම බීලා ජීවිතේ නාස්ති කරගන්නවට මම කැමති නෑ. පොඩි කාලේ මාව තාත්තා වගේ හදාගත්තේ වානේ. උඹට මම පට්ටටම ආදරේ බං. ළමයින්ගේ අධ්‍යාපනය වලට යන වියදම් අනිත් වියදම් මට කවදාවත් බරක් වෙලා නැහැ. ඒක මං කරන්නේ මගේ වගකීමක් නිසා අනික මම උඹට ආදරේ නිසා කියලා ගෝවි කියනවා. දැන් ඇති ඕක නවත්තන්න. අපේ පවුලටත් හොඳ නෑ අයියේ කියලා ගෝවි අයියට බීම නවත්තන්න කියලා කියනවා. ගෝවි අයියට කියනවා ඔයාට මම එක තරහක් තියෙනවා නම් මට ගහන්න කියද්දිම අයියා ගෝවිගේ කනට එකක් ගහලා මෙතනින් යන්න යනවා. ඉන්දු ආච්චිගෙන් අහනවා අයියා මේ තරම් බොන්න මොකක් දුන්න ප්‍රශ්නේ කියලා. ආච්චි ඉන්දුට කියනවා ගෝවිගේ අයියා බොන්න අරගෙන අවුරුද්දක් වගේ වෙනවා. ඉතින් ඒක එහෙම වෙලා තියෙන්නේ අවුරුද්දකට කලින් ගෝවිගේ අයියා ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඇවිල්ලා මණ්ඩලෙන් අහපු ප්‍රශ්න හරි නෑ ඊළඟ පාර උත්සාහ කරන්නම් කියලා කියනවා. ගෝවිගේ අයියා මේ විදියට අවුරුදු 3ක් එක දිගට ඉන්ටර්වයුව වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගෝවි එදා අයියට බැලලා තියෙනවා. ඔයාගේ ලොක්කම නිසා තමයි ජොබ් එක ගන්නෙ නැත්තේ සල්ලි ගස් වලින් කරනවා කියලාද හිතන් ඉන්නේ කියලා. ගෝවි එදා ඒ විදියට බැනපු දවසේ රෑ ඉඳන් තමයි අයියා බොන්න පටන් අරගෙන තියෙන්නේ. ගෝවි හිතන් ඉන්නේ එයා නිසා තමයි අයියා බේබද්දෙක් උනේ කියලා. නෑන හරි දරුවෝ හරි කවදා හරි ඒ චෝදනාව එයාට කරයි කියලා වරදකාරී හැඟීමෙන් තමයි ගෝවි ඉන්නේ. පහවදා උදේ ඉන්දු දුකෙන් ඉන්න ගෝවි ගාවට ගිහින් අහනවා ඊයේ රෑ වුණ එකට ඔයා දුකෙන්ද ඉන්නේ කියලා. ගෝවි කියනවා අයියා කරපු දේට මට හරිම සතුටුයි. මොකද එයා මන් දිහා ඔලුව උස්සලා බැලුවේ හරි අවුරුද්දකට පස්සේ කියලා. පව් මගේ අයියා එයා හිතේ තියෙන සේරම් පීඩනේ පිට කරගන්න ඇති කියලා ගෝවි කියනවා. ඉන්දු ගෝවිට සල්ලි වගේක් දීලා කියනවා මේ සල්ලි වලින් ණය ගෙවන්න නැත්නම් ආයෙත් අර මිනිහා මොන හරි කරයි කියලා. ගෝවි ඉන්දුගෙන් අහනවා ඔයාට පිස්සුද කියලා. ගෝවි කියනවා ඔයා මේ දෙන සල්ලි ගෙවන එකට වඩා මට මේ මිනිස්සයාත් එක්ක ගහගෙන හරි සල්ලි ගෙවන එක කල්දා ගන්න එක හරිම ලේසියි කියලා. ඉන්දු ගෝවිට තරහෙන් කියනවා සල්ලි අහපව මට දෙන එක ගැන කතා කරොත් එහෙම මරලා දානවා කියලා. ඔයාගේ පවුලේ බලා ගන්න නම් ඔයා ඉන්නවා. ඔයාව බලා ගන්නත් කවුරු හරි ඉන්න බෑ කියලා ඉන්දු මෙතනින් යන්න හදනවා. මොකක්ද ඉන්දු කියපු කතාව කියලා කල්පනා කරලා ගෝවි ඉන්දුව තද කරලා අල්ලගෙන අහනවා ජීවිත කාලෙම එහෙනම් ඔයා මාව බලා ගන්නවද කියලා. ඉන්දු ඔව් කියලා කියනවා. ඊට පස්සේ ගෝවි කියනවා මට වගකීම් ගොඩක් තියෙනවා. මගේ මුළු කාලෙම ගෙවෙන්නේ පවුල වෙනුවෙන්. ඒකට කමක් නැද්ද කියලා ගෝවි අහනවා. ඉන්දු කියනවා ඒකට කමක් නෑ මම ඔයත් එක්ක වක්කීම් බෙදා ගන්නම් අනික මමත් පවුලෙම කෙනෙක්නේ කියලා. ආයෙත් ගෝවි කියනවා මම ගොඩක් මුරණ්ඩුයි කියලා. ඉන්දු කියනවා පිරිමි වුණාම ටිකක් මුරණ්ඩු වෙන්න ඕනේ තමයි කියලා. තව දේවල් ගෝවි කියන්න කලින් ඉන්දු ගෝවිට කිස් එකක් දීලා සේරම මම බලා ගන්නම් කියලා තමයි මෙතන යන්නේ. ඉන්දු ඉතින් මේ කතාව ඇන්ටිලා වගේක් එක කියන ගමන් ඉන්නේ. මේ ඇන්ටිලා ඉන්දුගෙන් අහනවා ඔයා කිස් එකකුත් දුන්නද කියලා. ඉන්දු කියනවා එයාව දැක්කනම් ඔයාලට වුණත් ඒ වෙලාවේ කිස් එකක් දෙන්න හිතේ කියලා. ඔන්න ඉතින් එතනින් පස්සේ ගෝවි එදා හවස එයාගේ ආදරේ ඉන්දුට කියලා හැමෝම එක්ක සර්ප්‍රයිස් එකක් ඉන්දුට දෙන්න තමයි හදලා තියෙන්නේ. ඒත් එක්කම කෙනෙක් ඉන්දු දුන්නා කියලා ගෝවිට පොතක් ගෙනත් දෙනවා. ගෝවි මේ පොත බලද්දී ඉන්දු එයා ගැන තමයි මේ පොතේ ලියලා තියෙන්නේ. The Man ගෝවර්ධන් කියලා තමයි පොතේ නම දාලා තියෙන්නේ. ඉතින් මේ පොත ලියලා තියෙන්නේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් කොහොමද තමන්ගේ පවුල බැලන්ස් කරගෙන ජීවත් වෙන්නේ කියලා. ගෝවි හිතනවා මේ පොත ලියා ගන්න ඕනවට තමයි ඉන්දු යාට ආදරේ වගේ රඟපෑවේ කියලා. ඉන්දු මේ ගෙදරට ඇවිල්ලා මේ වගේ පොතක් ලියන්නමයි. ගෝවි ඒ ගමන්ම කැම්පස් එකට යනවා ඉන්දුව හොයාගෙන. ඉන්දු මේ වෙලාවේ යාගේ නිබන්ධනයේ බාර දෙන ගමන් තමයි ඉන්නේ. මැඩම් මේක බලලා කියනවා ඉන්දු හොඳ වැඩක් කරලා තියෙනවා කියලා. ඉන්දුගේ යාළුවා නම් කියන්නේ ඉන්දුට හරිනම් හොඳම නිලියට හිමි සම්මාන දෙන්න ඕනේ කියලා. මේ සේරම කතා ගෝවි පිටිපස්සේ ඉඳගෙන අහගෙන ඉන්නේ. එයා ඉන්දුව ළඟට ඇවිත් මේක මොකක්ද කියලා පොත පෙන්නලා අහනවා.
ගෝවි ටිකක් කෑ ගහලා මේ ප්‍රශ්නේ අහපු නිසා ඉන්දුගේ යාළුවා කියනවා එයා සාමාන්‍ය පවුලක් ගැන නිබන්ධනයක් ලියනවා. ඒක තමයි මේ කියලා. ගෝවි හැමෝම ඉස්සරහා ඉන්දුර කනේ පාරක් ගහලා අහනවා ඔයාට ලැජ්ජාවක් නැද්ද පවුලක පෞද්ගලික දේවල් මේ විදියට පොතක ලියන්න කියලා. ඉන්දු ගෝවිට තේරුම් කරන්න හැදුවත් ගෝවි ඉන්දුට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ පොත වෙනුවෙන් ඔයා මාව කිස්පවා කළානේ. ඔයාගේ වැඩේ කරගන්න ඕනෙම ලැජ්ජ නැති වැඩක් කරන ගෑණියෙක් කොහෙ කියලා ගෝවි ඉන්දුර බනිනවා. ගෝවිලා දුප්පත් විදියට දාලා පොත ලියලා තියෙන නිසා ගෝවි කියනවා අපි දරිද්‍රතාවයෙන් පෙළනවා කියලා මම කොයි වෙලේ හරි ඔයාට කිව්වද? ඒකට කියන්නේ තියෙන දෙයින් සෑමීමකටපත් වෙලා සතුටින් ජීවත් වෙන එක කියලා ගෝවි කියනවා. ඇත්තරම් මේක නිබන්ධනයක් නෙමෙයි මටයි මගේ පවුලේ අයටයි ඔයා දුන්න විනිශ්චයක් කියලා. ඉන්දුට චරිතයක් නැහැ කියලා බැලලා තමයි මෙතනින් ගෝවි යන්නේ. ගෝවිට පට්ටම අවුල් මේ සිද්ධියෙන් පස්සේ ඊට පස්සේ ගෝවි යනවා ඉහළ පෙළේ කම්පැනි එකක CEO කෙනෙක්ව හම්බෙන්න. ඉතින් මේ CEO ගෝවි කොලෙජ් එකෙන් අවුට් වෙන දවසමයි ඉහළ පඩියක් දෙන්නම් කියලා යාගේ කම්පැනි එකට එන්න කියලා තියෙන්නේ. හැබැයි පවුල දාලා දුර යන්න වෙයි කියලා ගෝවි මේ ඉල්ලීමට කැමති වෙලා නැහැ. ගෝවි ගිහින් මේ CEO ගෙන් සමාව අරගෙන ජොබ් එක ඉල්ලනවා. CEO ජොබ් එක දෙන්නත් කැමති වෙනවා. ඒ විතරක් නෙමෙයි ගෝවි අවුරුදු 2ක පඩිය අත්තිකාරමක් විදියට ඉල්ලනවා මුකුත් හිතන්නේ නැතුව. හැබැයි සල්ලි ඕනේ කාරෙන් නම් අහන්න එපා කියලා ගෝවි CEO ගෙන් ඉල්ලනවා. CEO ටිකක් කල්පනා කරලා මේකටත් කැමති වෙනවා. ඊට පස්සේ ගෝවි මුලින්ම ගණන් වැඩිම ෆෝන් එක අරගෙන ඉන්දුට කෝල් කරලා බනිනවා. සතියක් ඇතුළත ඔයා ලියපු නිබන්ධනයේ පිටු කඩන්න වෙන තැනට වැඩ සිද්ධ කරන්නම් කියලා. ගෝවි අත දිගෑරලා සල්ලි වියදම් කරලා මුළු පවුල එක්කම පෝසත් ජීවිතයක් ගත කරන්න ගන්නවා. ඒවා ඉන්දුට වීඩියෝ කෝල් අරගෙන පෙන්නනවා. ඉන්දු කොච්චර සමාව ගන්න උත්සාහ කරත් ගෝවි නවතින්නේ නැහැ. අන්තිමට ගෝවි ඉන්දුට වීඩියෝ කෝල් එකක් අරන් කියනවා මම දැන් වැඩ කරන්නේ මෙන්න මේ පට්ටම ලොකු බිල්ඩින් එකේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ළඟ. මෙතන ඉඳන් මාත් ධනවතෙක් කියලා ඔහුගේ සංගරාවේ ලියනවා කියලා ගෝවි වීඩියෝ කෝල් එකක් කට් කරලා ඔෆිස් එකට යනවා. ඉතින් ඔෆිස් එකේ CEO ගේ කැබින් එකේ ඉන්දුත් ඉන්නවා. ඉතින් මාරම සීන් එක කියන්නේ ඉන්දු තමයි CEO ගේ දුව. එයා තමයි කම්පැනි එකේ අනාගත CEO කියලා කම්පැනි එකේ බොස් ගෝවිට අඳුන්ලා දෙනවා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ නම් ගෝවිට හීන්දාඩිය දානවා. ගෝවි යාළුවොත් එක්ක කියනවා කොහොමුණත් මේකේ තාත්තත් එක්ක මේ සිද්ධිය කියපු ගමන් මට අහපව අත්තිකාරම් සල්ලිත් දෙන්න වෙනවා. ගෙදරයි ඊටමයි උකස් කළා හරි අත්තිකාරම් සල්ලි ටික ගෙවලා දානවා කියලා. ගෝවි යාළුවොත් එක්ක මේ ගැන කතා වෙවි ඉද්දි ගෝවිට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා. ඔෆිස් එකේ account manager ගෝවිට කියනවා ඔයාට USA වලට වීසා ඇවිල්ලා තියෙන්නේ. හෙට උදේ 11ට USA වලට යන්න රෙඩි වෙන්න කියලා. ගෝවි යාළුවොත් එක්ක hina වෙලා කියනවා මගේ හොඳ කාලේ ඇවිල්ලා තියෙන්නේ. කොහොමුණත් මගේ වැරද්දක් නෑනේ ඉන්දුගේ වැරද්ද. ඒ නිසා යා තාත්තත් එක්ක සිද්ධිය කියන්න නැතුව ඇති කියලා. ගෝවියාගේ පවුලයට සමුදීලා USA යන්න තමයි හදන්නේ. ගෝවිට ඉන්දු එක්ක තමයි යන්න වෙන්නේ. මොකද දැන් ඉන්දු තමයි කම්පැනි එකේ CEO. ගෝවි කම්පැනි එකේ account manager කෝල් කරලා කියනවා මට මේ කෙල්ල ළඟ නම් යන්න බෑ කියලා. මැනේජර් කියනවා ඔයාට එයා එක තමයි යන්න වෙන්නේ. මොකද එයා තමයි ඔයාගේ දැන් ඉඳලා බොස් කියලා. අනික එයා ඔයා ළඟ යයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඉන්දු මැඩම් යන්නේ ෆස්ට් ක්ලාස් එකේ ඔයාට යන්න තියෙන්නේ එකොනොමික් එකේ කියලා. මේකට ගෝවිට තරහ යනවා. මොකද එතනත් ගෝවිව පල්ලෙහාට දාලා කියලා තමයි එයා හිතන්නේ. මම එහෙනම් මේ ගමනට යන්නේ නැහැ කියලා ගෝවි කියද්දි account manager රමේෂ් කියනවා මම ඔයාට ඉක්මනින්ම ඔයාගේ සීට් එකක් චේන්ජ් කරලා දෙන්නම් කියලා. ගෝවිටත් ඉන්දු ගාවින්ම සීට් එකක් බුක් කරනවා. ගෝවි පවුලේ අයට වීඩියෝ කෝල් එකක් අරගෙන කියනවා මේක තමයි ෆස්ට් ක්ලාස් එක. ඉස්සරහට පවුලේ හැමෝම ට්‍රැවල් කරන්නේ මේකේ තමයි කියලා. ඉතින් ඉන්දුව ඔෆිස් එකේ සුපිරිම වාහනකින් ඇවිත් එකගෙන යනවා. ගෝවිව ගන්න ඇමරිකා එයාපෝට් එකට එන්නේ සමර්. ගෝවිට පොඩි කාමරයක් තමයි හම්බ වෙන්නේ. ගෝවි සමර්ගෙන් අහනවා මේ වගේ පොඩි කාමරයක කොහොමද අර කෙල්ල ඉන්නේ කියලා. සමර් කියනවා ඔයාට තමයි සර් මේ රූම් එක. එයා CEO නිසා එයාට බංගලාවක්ම තියෙනවා කියලා. දැන් ගෝවිට නම් මේක දරා ගන්න අමාරුයි. ගෝවි කියනවා මටත් මේ වගේ කාමරවල ඉන්න බෑ කියලා. ඉන්දු සමර්ට කතා කරලා ගෝවි ගැන හොයලා බලනවා. එයාට ඉන්දියානු කෑම ගෙනත් දෙන්න කියලා ඉන්දු කියනවා. සමර් කියනවා මැඩම් ඔයා මෙයා ගැන හොයලා බැලුවට ආව වෙලේ ඉඳන් මෙයා නම් හැසිරෙන්නේ හරියට මැඩම්ගේ තරහකාරයෙක් විදියට කියලා. එයා අපි දුන්න කාමරේ ඉන්න බෑ කියලා කරදර කරනවා කියලා සමර් ඉන්දුට කියනවා. ඉන්දු සමර්ට ෆෝන් එකේ ස්පීකර් ඔන් කරන්න කියලා කියනවා. සමර් මුලින්ම කටවහගෙන හම්බුණු කාමරයට ගිහින් වැඩේ ඉවර කරන්න කියලා. ආත්ම ගෞරවයේ අහංකාරකමයි පස්සේ බලා ගන්න පුළුවන් කියලා ඉන්දු සමර්ට කියනවා වගේ ගෝවිට වදින්න කියනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ සමර් ගෝවිට වැඩපිළිවෙල ගැන කියලා දෙනවා. ගෝවිලාගේ ප්‍රොජෙක්ට් එක තමයි ඉන්දියානු සංස්කෘතියක් සහිත නිවාස සංකීර්ණයක් ඉදිකරන එක. ඉතින් ගෝවිට ඉන්න කාමරේ අල්ලන්නේ නැති නිසා ගෝවි ඔෆිස් එකේම නවතිනවා. ගෝවි ඔෆිස් එකේ තමයි නිදාගන්නේ. අනිත් හැමෝම වැටෙන වෙලාවෙත් ගෝවි ඔෆිස් එකේ නිදාගෙන තමයි ඉන්නේ. ඉතින් ගෝවි උදේට සරම් අදින්න නිසා සුද්දොත් සරම් අදින්න ගන්නවා. සමර් ඉන්දුට කියනවා ගෝවි මේ විදිහට ඔෆිස් එකේ දාලා ගියොත් එහෙම මුළු ඔෆිස් එකම අවුල් ජාලාවක් කරලා තමයි නවතින්නේ කියලා.
ඒ නිසා ඉන්දු සමර්වයි ගෝවිවයි එයාගේ බංගලාවට එක්කගෙන යනවා. ඔන්න ඉතින් ගැනුම්කරුවන්ට එයාලගේ පළවෙනි ප්‍රදර්ශනය කරන දවසේ ගෝවි ඉන්දුව ගණන්වත් ගන්නේ නැතුව එයාලගේ ප්‍රොජෙක්ට් එක ගැන සුපිරි එක්ස්ප්ලේන් එකක් කරනවා. ඉතින් ගෝවිගේ ඉදිරිපත් කිරීමත් එක්ක හැමෝම ගෝවිගේ ප්‍රොජෙක්ට් එකට කැමති වෙනවා. ඉන්දු නම් පට්ටම අවුලෙන් ඉන්නේ එයාව ගණන්වත් නොගෙන ගෝවි වැඩ කරනවට. මේ අතරේ කොල්ලෙක් මෙයාලගේ ප්‍රදර්ශනයට ඇවිල්ලා ඉන්දුව අනවශ්‍ය විදිහට වීඩියෝ කරනවා. මේ කොල්ලා මේ වීඩියෝ එක බලන ගමන් කාර් එකේ යද්දී එක පාරටම ගෝවි මේ කාර් එක ඉස්සරහට එනවා. ගෝවි කාර් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකට හොඳටම පහර දෙනවා. මේ කොල්ලෝ අහනවා ඔහෙට පිස්සුද අපිට මේ විදිහට ගහන්නේ කියලා. ඊට පස්සේ ගෝවි තරහෙන් අහනවා ඔහෙගේ ෆෝන් එකෙන් ඔහෙ මොනවද වීඩියෝ කළේ කියලා. මම ඒ කෙල්ලට කැමතියි ඒකයි මම වීඩියෝ කළේ මං ඒ කෙල්ලව කසාද බදිනවා උඹට මොකද කියලා මේ කොල්ලා අහනවා. ඊට පස්සේ ගෝවි මේ කොල්ලව අල්ලගෙන ඉන්දුව කසාද බදිනවද කියලා මේ කොල්ලට ආයෙත් හොඳටම පහර දෙනවා. ඉතින් ඉන්දුර පොඩි හිනාවකුත් යනවා ගෝවි මේ විදිහට මේ කොල්ලට පහර දෙන්නේ එයාව අනවශ්‍ය විදිහට වීඩියෝ කරපු නිසා කියලා. ගෝවි අවසානයේ මේ කොල්ලට කියනවා ඉන්දු කියන්නේ හොඳ කෙල්ලෙක් තමයි. ඔයාට ඕන නම් එයාව කසාද බඳ ගන්න. හැබැයි ඔයා මාව වීඩියෝ කරන්න එපා කියලා. මචං මම ඔයාව වීඩියෝ කළේ නෑනේ කියලා මේ කොල්ලා කියද්දි ගෝවි මේ වීඩියෝ එක zoom කරලා පිටිපස්සෙන් ඉන්න එයාව පෙන්නනවා. මාව වීඩියෝ කරන්න කලින් හරි මම ගැන පොතක් ලියන්න කලින් හරි මගෙන් අවසර ගන්න එපයි නේද කියලා ගෝවි මේ කොල්ලට කියනවා. සමහර ඉන්දුර කියනවා මෙයා අනිවාර්යෙන්ම අරයට ගැහුවේ ඔයාව වීඩියෝ කරපු එක නිසායි එයාගේ කේන්තිය නිසා එයා එක පිළිගන්න කැමති නෑ කියලා. එයා ඔයත් එක්ක ඔච්චරම තරහින් ඉන්නේ ඇයි මැඩම් කියලා සමර් ඉන්දුවෙන් අහනවා. ඉන්දු කියනවා මම එයා ගැන පොතක් ලිව්වා ඒකයි එයා මම එක තරහින් ඉන්නේ කියලා. සමර් ටිකක් අමුතු විදියට ගෝවි දිහා බලන් ඉඳලා ගෝවි කියන්නේ පොතක් ලියන්න තරම් වටින මිනිස්සෙක්ද එයා සාමාන්‍ය මිනිහෙක්නේ කියලා සමර් ඉන්දුට කියනවා. ඒත් ඉන්දු නම් සමර්ට කියන්නේ ඒක එහෙම නෙමෙයි එයා සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි කියලා. එදා රෑ ගෝවි සමර් එක පොඩි ෂොට් එකක් දාන ගමන් ඉද්දි පඩිය ගිනුමට වැටලා කියලා ගෝවිට මැසේජ් එකක් එනවා. ඉතින් වැඩේ කියන්නේ ලක්ෂ 3ක් වැටෙන්න ඕනේ සැලරි එකෙන් 30000යි ගිනුමට වැටලා තියෙන්නේ. ගෝවියේ ගමන්ම account manager රමේෂ්ට කෝල් එකක් අරගෙන අහනවා මට ලක්ෂ 3ක පඩියක් වැටෙන්න ඕනේනේ වැටලා තියෙන්නේ 30000යිනේ කියලා. ඉතින් මේ සැලරි එකෙන් කැපිලා තියෙන්නේ ඔයා ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් සීට් එකක් බුක් කරන්න කියවනේ කම්පැනි එකෙන් සේවකයන්ට ඕනම දෙයකට ගෙවනවා. හැබැයි ඒකට විතරක් ගෙවන්නේ නැහැ. ඔයාගේ සැලරි එකෙන් කැපෙන්න තමයි මම සීට් එක බුක් කළේ කියලා රමේෂ් කියනවා. දැන් ඉතින් හරි කේස් එක තමයි වෙලා තියෙන්නේ ගෝවිට ගෙදරට යවන්නත් සල්ලි මදි. සමර් කියනවා මැඩම් එක්ක ගිහින් කතා කරලා උදව් ඉල්ලන්න කියලා. ගෝවිට දැන් ඉන්දුත් එක්ක කතා කරලා උදව් ඉල්ලන්න මදිකමක් වගේ හිතට දැනෙනවා. ගෝවි ඉන්දු ළඟට ගිහින් කියනවා රමේෂ්ට පොඩි සංනිවේදන ප්‍රශ්නයක් වෙලා නිසා මගේ සැලරි එක කැපිලා ගිහිල්ලා ඔයාට රමේෂ්ට කතා කරලා ඒක හරි ගස්සන්න පුළුවන් වුණොත් ඊළඟ මාසේ මම පොලියත් එක්ක ඒක ගෙවන්නම් කියලා ටිකක් ලොකු ලයින් එකෙන් ගෝවි කියනවා. ඉතින් මේ වචන වලට ඉන්දු රවලා ගෝවි දිහා බලාගෙන ඉඳලා මෙතනින් යන්න යනවා. සමහර ගෝවිගෙන් අහනවා මොකක්ද සර් කරේ ඔහොමද බොස්ගෙන් උදව් ඉල්ලන්නේ කියලා. බොස් කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලනකොට ටිකක් බැගෑපත් වෙන්න ඕනනේ කියලා සමහර කියනවා. මගේ බෙල්ල කපා ගත්තත් ඒක නම් වෙන්නේ නැහැ කියලා තමයි ගෝවි කියන්නේ. ඉතින් මේකට මොකද කරන්න කියලා කල්පනා කර කර ඉද්දි ගෝවිට ගෙදරින් කෝල් එකක් එනවා අයියාගෙන් ඔෆිස් එකෙන් ගෙදරටම සල්ලි ගෙනත් දුන්නා කියලා. ලොකු අයියා මේ වෙලාවේ ගෝවිගෙන් සමාව ගන්නවා. එයා කියනවා දිල්ලි වලින් ඉන්ටර්විව් එකකට කතා කළා මේ පාර නම් වැඩේ ගොඩ දා ගන්නවමයි කියලා. ගෝවි යාගේ අයියට කියනවා මුකුත්ම ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව ගිහින් ඉන්ටර්විව් එක ගොඩ දා ගන්න. ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. සමර් ගෝවිගෙන් අහනවා ගෙදරින් නේද කෝල් එක ආවේ? සල්ලි ගෙදරට ගිහිල්ලා නේද? මැඩම් මට කීවා මේ ප්‍රොජෙක්ට් එක අතර ඔයාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ කියලා. ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකම්ම සර්වාගේ පවුල ආරක්ෂිත කරලා තියෙන්නේ කියලා සමර් කියනවා. ගෝවිට එකක් ඇඹරි ඉන්දු ළඟට ගිහිල්ලා තෑන්ක්ස් කරනවා කරපු දව්වට. මෙතන ඉඳන් ඉන්දුට ගෝවි විශේෂ සැලකිල්ලක් පෙන්නනවා. ඉන්දු ගෝවි දෙන්න එන්නම ලං වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඉන්දු ගෝවි ඔෆිස් එකේ කෙල්ලොත් එක වැඩිය ඉන්නවටවත් කැමති වෙන්නේ නැහැ. ගෝවියාගේ පවුලයාත් එක්ක කතා කරනකොට ඉන්දුරත් කතා කරන්න ෆෝන් එක දෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා ඉන්දුරත් හරිම සතුටුයි. කොහොම හරි අන්තිමට මේ ව්‍යාපෘතිය ලස්සනටම ගෝවි ඉවර කරනවා. ඉන්දුගේ තාත්තත් මේ ඕපනින් එකට එනවා. ඉන්දු තාත්තට කියනවා මේ ප්‍රොජෙක්ට් එක මේ තරම් දුරට සාර්ථක කරගන්න හම්බුනේ ගෝවි නිසා කියලා. ඉන්දුගේ තාත්තා පාටි එකක් ඕගනයිස් කරලා හැමෝම ඉස්සරහා කියනවා මේ ව්‍යාපෘතිය මම එක පුද්ගලයෙක් විශ්වාස කරලා බාර දුන්නේ එයා ඒක නියමටම කළා කියලා. හැමෝම හිතන් ඉන්නේ ඒ ගෝවර්ධන් කියලා. ඒත් ඇත්තටම ඉන්දුගේ තාත්තා කියලා තියෙන්නේ ඉන්දු ගැන. ඉන්දුරත් අවුල් තාත්තා හැම කරපු එකට ගෝවි මේ පාර නම් ඉන්දුර මේ ක්‍රෙඩිට් එක ලැබුණ එකට ගොඩක් සතුටු වෙනවා. පාටි එක අතරතුරදී ඉන්දුගේ තාත්තා ගෝවි ළඟට ඇවිල්ලා අහනවා මම හැමෝම ඉස්සරහා අර එහෙම කීව එකට ඔයා තරහෙන්ද ඉන්නේ කියලා. හැම ව්‍යාපාරයකටම ඒක පොදු දෙයක් කියලා තමයි ඉන්දුගේ තාත්තා කියන්නේ. ගෝවි නම් කියන්නේ ඉන්දුගේ තාත්තා කරපු දේ හරියටම හරි අපේ ළමයින්ව අපි අනිවාර්යෙන්ම දිරි ගන්නන්න ඕනේ කියලා.
ඉන්දු සමහර එක කියනවා ගෝවි කවුරු හරි තමන්ගේ කියලා හිතුවොත් මෙන්න මේ වගේ ආදරය කරනවා කියලා. ඉන්දු තවමත් එයාගේ කතාව මේ ඇන්ටිලත් එක කියන ගමන් ඉන්නේ. ඇන්ටිලත් සෙට් එකේ ඉන්දුගෙන් අහනවා දැන් එහෙනම් මවුලක් නැහනේ පරණ තරහ නැතුව ගියානේ ඔය දෙන්නයි කියලා. ඉන්දු කියනවා මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ. හැබැයි ඊට පස්සේ මම යව පවුලේ වෙඩින් එකකට එක්කන් ගියානේ කියලා. ඉන්දු ගෝවිව වෙඩින් එකට එක්කන් යනවා. මේ වෙඩින් එකේදී ඉන්දු නම් හීනම වන්නේ එයයි ගෝවි කසාද බඳිනවා වගේ. ගෝවිට වෙඩින් එකේදී හම්බ වෙනවා ෆ්ලයිට් එකේදී හම්බුණු ඇන්ටි කෙනෙක්. මේ ඇන්ටි ගෝවිගෙන් අහනවා ඔයාලා දෙන්න ආදරය කරනවා වගේ නේද කියලා. මෙතන ඉන්දු නම් නෑ ගෝවි කියනවා ආදරය කියන එකේ තේරුම එක්කෙනෙක්ට ආදරය කරනවා කියන එක නෙමෙයි මුළු පවුලටම ආදරය කරනවා කියන එකක් කියලා. අපේ පවුල ගැන ඉන්දුට කලින් ඉඳන්ම තිබුණු මතේ මම දැනගත්තා ආන්ටි අපිට අපේ ගෙදර අපරාධකාරයෙක් වුණත් නවත්ත ගන්න පුළුවන්. එතකොට අපි හැම වෙලේම ඇලර්ට් එකේ ඉන්න ඕනේ. හැබැයි තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් අපිට පිටිපස්සෙන් පිහින් අන්න අයට අපේ ජීවිතේ නෙමෙයි අපේ ගේට්ටුව ඉස්සරහවත් තියාගන්න හොඳ නැහැ කියලා ගෝවි මේ ඇන්ටිත් එක කියනවා. ඒ වගේම ගෝවි කියනවා අපිට වැඩ කරන්න යාළුකමක් ඕනේ. ඒ නිසා යාළුවෝ වගේ ඉන්නේ. මේක වෘත්තීය හැඳුනුම්කමක් විතරයි කියලා. මගේ පවුලයට ඇරුණාම මම පණ්ඩත් වඩා ආදරය කරපු කෙනා තමයි එයා. හැබැයි ඇන්ටි එයා එදා මට කරපු රැවටීමට එයාට කසාද බඳින්න වෙන්න ආබාධයක් වගේ කෙනෙක් කියලා ගෝවි කියනවා. ඉතින් මේ සේරම කතාව ඉන්දු පිටිපස්සට වෙලා අහගෙන තමයි ඉන්නේ. ඉන්දුට ගොඩක් දුක හිතෙනවා ගෝවිගේ වචනවලට. ඉන්දු ඊට පස්සේ දවස් කීපෙම හරිම කලකිරීමෙන් තමයි ඉන්නේ. ගෝවිට ඉන්දුගේ වෙනස තේරලා ගෝවි ඉන්දුගෙන් අහනවා ඔයා දවස් 2-3ක ඉඳලා මොකක් හරි අවුලකින්ද ඉන්නේ කියලා. ඉන්දු කියනවා ඔයා ගැන නිබන්ධනයක් ලියුප එකයි මගේ ප්‍රශ්නේ. ඔයාගේ ආදරය ලබා ගන්න ඔයාගේ ලේ ඥාතියෙක් හරි පවුලේ කෙනෙක් හරි වෙන්න ඕනේ කියලා නොදැන ඔළුවේ තියාගත්ත එක තමයි මගේ ප්‍රශ්නේ කියලා ඉන්දු කියනවා. අනික මම ඔයාට කිස් එකක් දුන්නේ ඔයා ගැන නිබන්ධනය ලියා ගන්න ඕන නිසා නෙමෙයි. ඔයා ගැන නිබන්ධනය ලියලා ඉවරනාට පස්සේ කියලා. ඔන්න ඉතින් ඉන්දුලා ආයමත් ඉන්දියාවලට එනවා. ගෝවි නම් පවුලයට ගොඩක් දේවල් අරගෙන තමයි එන්නේ. ගෝවිට බර ගානක චෙක් එකක් ලැබුණ නිසා ගෝවි යනවා ඉන්දුගේ තාත්තට ස්තුති කරන්න. එයා ඉන්දුගේ තාත්තට කියනවා මේ වගේ සල්ලි ප්‍රමාණයක් මම දැක්ක පළවෙනිම වතාවස සමහරව අපිට සල්ලි නෑ කියලා පාතර දාලා කතා කරද්දී ඔයා මාව විශ්වාස කරලා කොච්චර උදව් කරාද සර් අපේ පවුලම ඔයාට ණය ගැතියි කියලා ගෝවි යන්න හදනවා. ඉන්දුගේ තාත්තා ගෝවිට කියනවා ඔයා ඉන්දු ගැන නේද ඔය කිව්වේ කියලා. ඔයා ගැන එයා නිබන්ධනයක් ලියපු නිසා නේද ඔහොම දුකෙන් ඉන්නේ කියලා ඉන්දුගේ තාත්තා අහනවා. ඇත්තටම එයා ඔයා ගැනයි ඔයාගේ පවුල ගැනයි ලිව්වේ මොනවද කියලා ඔයා දන්නේ නෑ. එයා එදා හැමෝම ඉස්සරහා ඔයා ගැන කීවේ සුපිරි වීරයෙක් විදියට සලකලා ඔයා පවුලේ බර කරට අරගෙන යහපත් චේතනාවෙන් පවුල වෙනුවෙන් කරන දේවල් ගැන එයා කිව්වේ. පවුල වෙනුවෙන් මැරෙන්න වුණත් පුළුවන් පරාර්ථකාමී කෙනෙක් විදියටයි එයා ඔයාව දැක්කේ කියලා ඉන්දුගේ තාත්තා කියනවා. ඒ වගේම එදා ඉන්දු කියලා දෙනවා සමහර කෙනෙක්ට එයාගේ ජීවිත රටාව විහිළුවක් වගේ පේන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්න අය විතරයි දන්නේ ලෝකේ කොහෙවත් නැති සතුටක් එයාගේ පවුලේ තියෙනවා කියලා. ඒ වගේ පවුලක ශ්‍රේෂ්ඨත්වය හැමෝම දැනගන්න ඕන නිසායි මම මේ නිබන්ධනය ලියුවේ. අනිවාර්යයෙන්ම හැමෝම ගෝවර්ධනව ආදර්ශයට ගන්න ඕනේ කියලා කොලෙජ් එකේ අවසාන දවසේ ඉන්දු හැමෝම ඉස්සරහා කියලා දෙනවා. ඉන්දු එදා කියලා දෙනවා අන්තිමට මගේ පාර්ට්නර්වත් මම හොයාගත්තා කියලා. පවුල වෙනුවෙන් ජීවිතේම කැප කරපු මේ පුද්ගලයා වෙනුවෙන් අපි නැකිట్లా ආචාර කරන්න ඕනේ කියලා ඉන්දු හැමෝගෙම ඉල්ලලා දෙනවා. ඉතින් ගෝවි මේ කතාව ඇහුවට පස්සේ ඒ ගමම ඉන්දුර කෝල් එකක් ගන්නවා. ඉන්දුගේ තාත්තා කියනවා එයාගේ ෆෝන් එක දැන් වැඩ කරන්නේ නැහැ කියලා. හේතුව තමයි ඇමති කෙනෙක්ගේ ආබාධිත පුතෙක්ට ඉන්දුව බලෙන්ම ඇමති කසාද බඳින්න හදනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකාවේදී ගෝවි පහර දුන්න කෙනා. එයා ඇක්සිඩන්ට් එකකින් ආබාධිත වෙලා තියෙනවා. දැන් මහා ඇමති හදන්නේ එයාව ඉන්දුර කසාද බඳලා දීලා මුණුබුරාව ජීවිත කාලෙම බලා ගන්න වක්කීම ඉන්දුර පවරන්න. ඉතින් ඉන්දු මේ විදිහට ඇන්ටිලා වගේකට කතාව කියන්නේ එයාගේ මේ වෙඩින් එක වෙන්න යන දවසේ. ගෝවි එයාගේ ආච්චිත් එක්ක මේ වෙඩින් එක වෙන්න යන ගෙදරට ගිහින් එයා ගැන ඉන්දු ලියපු පොත් හැමෝටම බෙදනවා. එයා ඉන්දුට පැටියෝ එන්න කියලා කතා කරනවා. ඉන්දු ආච්චි කතා කරාට පස්සේ තමයි මෙතනට එන්නේ. ගෝවි ආච්චිට කියනවා හැමෝම ඉස්සරහා ඉන්දු එයා ගැන ලියපු කතාව කියවන්න කියලා. ඇමතිගේ මැරයෝ ගෝවිට පහර දෙන්න එනවා. ගෝවි මේ මැරයෝ සේරටම හොඳටම පහර දෙනවා. ඇමතියා ගෝවිට වෙඩි තියන්න හදද්දී "යේවන්ඩි" කියලා හයියෙන් ඉන්දුයට කතා කරනවා. ඒ නිසා මේ වෙඩිල්ලෙන් ගෝවි බේරලා ඇමතිට පිහකින් අනින්න හදලා කියනවා ඉන්දු වෙනුවෙන් මැනගන් වුණත් මට ගහගන්න පුළුවන්. අනික ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද? ඔයාගේ මුණුබුරාද? එයා මම ගාවට එවන්න මං එයාව මගේ තුන්වෙනි අයියා කියලා හිතලා බලා ගන්නම්. එයාව මට වැඩි නෑ කියලා ගෝවි කියනවා. හොඳට ඉන්න කාලේ විතරක් නෙමෙයි මනුස්සකම වෙනුවෙන් පවුලේ අය ඕනම කරදරයකදී බලා ගන්න ඕනේ කියලා ගෝවි කියනවා. ඉතින් ගෝවි කියන වචන වලට ඇමතිරත් අවුල් යනවා.
ඉන්දු ගෝවියක තියෙන තරහට ඉක්මනින් ගිහින් ආබාධ වෙලා ඉන්න කෙනාට කියලා තාලිය ගැට ගහ ගන්න හදනවා. ඉන්දු කියන්නේ ඔයා කියපු දේ වෙන්න තමයි යන්නේ. මොකද ගෝවියම කියවන ඉන්දුර බඳින්න වෙන්නේ ආබාධ කෙනෙක් කියලා. ගෝවි ඉන්දුගෙන් සමාව ගන්නවා. ඉන්දු ගොඩක් දුකෙන් ඉන්නේ. ඉන්දු ගෝවිට කණේ පාරක් ගහනවා මේ වෙලාවේ. ඉන්දුගේ ආච්චිත් ඇවිත් ඉන්දුට කියනවා මෙයා ගැන දන්න එකම කෙනා ඔයානේ. ඒ නිසා පුතාට සමාව දෙන්න කියලා. ඔයා නැත්තම් කවුද මෙයාව බලාගන්නේ කියලා ආච්චි කියනවා. ගෝවි ගිහින් ඉන්දුව පිටිපස්සෙන් බදා ගන්නවා. ඉන්දු අහනවා මාව ජීවිත කාලෙම ඔයා බලා ගන්නවද කියලා. ගෝවිත් කියනවා මම ඔයාව ජීවිත කාලෙම බලා ගන්නවා කියලා. ඉන්දු එයාගේ කැමැත්ත ගෝවිට කියපු දවසේ ගෝවි අහපු ප්‍රශ්න ටිකම ඉන්දුත් ගෝවිගෙන් අහනවා. ගෝවි ඉන්දුව කිස් කරන ගමන් කියනවා මම හැම විදිහකින්ම ඔයාව බලා ගන්නවා කියලා. ඉතින් අවසානයේ ඉන්දු ගෝවිට සමාව දෙනවා. ගෝවි ආච්චි ඉන්දුයි එක්ක මෙහෙම පිට වෙලා යනවා. ඉතින් මේ සුපිරිම ස්ටෝරි එකක් තියෙන මූවි එක ඉවර වෙන්නේ ඉන්දු ගෝවි දෙන්න කසාද බඳිනවත් එක්ක. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු වීඩියෝ එක ගැන ඔයාලගේ වර්ණ අදහස කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ පවුලලත් ඇති තමන්ගේ පවුල වෙනුවෙන්ම කැප වෙන පිරිමියෙක් හෝ ගැහණු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් උපරිමයෙන් ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම එයාලා අගය කරන්න හරි උත්සාහ කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.